てください。どうぞ。邪魔ですか？どうぞどうぞ。大丈夫？バリウム。ちょっと聞きたいことがあるけど、バリウム。Pasti kakak itu lagi. ඔව්. කතා කරමු. කතා කරමු. හරි. හ්ම්. එහෙනම් මොනවද? මට ඉස්සෙල්ලාම දැනගන්න දැනගන්න ඕන ඕනේ? මට ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ඔයා ජපානයට කොයි කාලෙද ආවේ? ජපානයට 1999 දැන් 25ක් අවුරුදු 26ක් විතර වෙනවා. 1999. 99. එතකොට ජපානයට එන්න ඉස්සෙල්ලා ඔයා ජපන් භාෂාව ඉගෙන ගත්තද? මම යුනිවර්සිටියේ එක සබ්ජෙක්ට් එකක් විදිහට ඩිග්‍රියට කරලා තියෙනවා. ඉගෙනගෙන තියෙනවා. ඒක ග්‍රැජුවේට් වුණායින් පස්සේ තමයි මේ වැඩිපුර අධ්‍යාපනයට ජපානයට එන්නේ. එතකොට ඔයා ජපානයේ යුනිවර්සිටි ගිහින් තියෙනවද? ජපානයේ යුනිවර්සිටි දෙකක ඒක ලොකු කතාවක්. මේ බොහොම සරලව ඉවර කරගන්න බැරි තරම් කාලයක් ඉගෙනගෙන තියෙනවා. ඇත්තම කියනවා නම් රජයේ විශ්වවිද්‍යාල දෙකක මාස්ටර් එකයි PhD එකයි ඔක්කොම එකතු වුණාම මම හිතන්නේ අවුරුදු 10කටත් වඩා වැඩි කාලයක් මාස්ටර් එකයි PhD එකයි ඉගෙනගෙන තියෙනවා රජයේ විශ්වවිද්‍යාල දෙකක රජයේ ලොකු කාලයක්. ඔව්. රජයේ විශ්වවිද්‍යාලයකයි ප්‍රයිවට් විශ්වවිද්‍යාලයකයි වෙනස මොකක්ද? රජයේ විශ්වවිද්‍යාලයකට පුළුවන් තරම් එහෙම ලේසියෙන් ඇතුල් වෙන්න බැරි කමක් තියෙනවා. එකක් ඒකට විභාගෙත් අමාරුයි. එකක් අනිත් එක සුදුසුකම් ගොඩක් තියෙනවා. මම විශේෂයෙන් මේ සාමාන්‍ය ගකුසෙයි කෙනෙක් විදිහට ඒ කියන්නේ අවුරුදු ගකුසෙයි කෙනෙක් කියන්නේ අවුරුදු 3ක් හෝ 4ක් එක දිගට ඉගෙන ගන්න කෙනෙක් විදිහට ඒක ඇතුල් වෙලා නෙමෙයි. මම ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක් විදිහටයි ඇතුල් වෙලා තියෙන්නේ. එතකොට ඒ ඇතුල් වෙන විදිහ වෙනස්. ඒකේ තියෙනවා රිසර්ච් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මුලින්ම ඇතුල් වුණේ. ඊට පස්සේ මාස්ටර් එකට කෙලින්ම ඇතුල් වුණා. එතකොට පොඩි ඒක ටිකක් මේ ලොකු කතාවක්. ඒ විදිහට එහෙම ඇතුල් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න අමාරුයි එකක්. එක්ක ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සෑහෙන හොඳ ලකුණු ප්‍රමාණයක් අරගෙන තියෙන්න ඕන. ඊළඟ එක තමයි ජපන් දැනීම. ජපන් දැනීම සාමාන්‍යයෙන් එන් නී ඉචි වගේ නැතුව රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න අමාරුයි. රජයේ විශ්වවිද්‍යාලයකයි ප්‍රයිවට් විශ්වවිද්‍යාලයකයි තියෙන පහසුකම් නැත්තම් මොනවද තියෙන බෙනිෆිට්? තමන් කරන සබ්ජෙක්ට් එක අනුව ඉගෙන ගන්න ෆීල්ඩ් එක අනුව ඒක වෙනස් වෙනවා. රජයේ විශ්වවිද්‍යාලයක සරලවම කියනවා නම් ස්කූල් ෆීස් ගාන ලාභයි. අඩුයි. අනිත් එක තමයි ස්කෝලර්ෂිප්ස් ගොඩාක් තියෙනවා. ස්කෝලර්ෂිප් ගෙවන්න ඕන නැහැ. විවිධ ස්කෝලර්ෂිප් තියෙනවා. විශේෂයෙන් ග්‍රැජුවේට් ස්ටුඩන්ට්ලට ගොඩාක් පහසුකම් තියෙනවා. රිසර්ච් ග්‍රාන්ට් හම්බ වෙනවා. කොළ 100, 200, 150 විවිධ විදියට. ඊළඟ මාසිකව කොළ 10, 8, 7, 15 ඒ විදිහට හැම මාසිකව හම්බ වෙන ස්කෝලර්ෂිප්ස් තියෙනවා. ඊළඟට රජයේ විශ්වවිද්‍යාලවල තියෙනවා ඒක තව ලොකු chance එකක් තියෙනවා ගකුහි මෙන්ජෝ කරනවා. ඒ කියන්නේ ස්කූල් ෆීස් ගෙවන්න ඕනේ නැහැ. හොඳට ඉගෙන ගන්න රිසල්ට්ස් තියන අය ඉන්නවා නම් එහෙම තියෙනවා. මොකද ඒ කාලේ ගොඩාකක ස්කූල් ෆීස් ගෙවලම නැහැ. ඊටම මෙන්ජෝ වෙලා තියෙනවා. ඒක අර ඒක දිගට කරගෙන යනකොට ඒ වගේ chances තියෙනවා. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාලේ එහෙම බෑ. එකපාර කොළ 100 ගණන් 70 ගණන් 80 ගණන් විවිධ විදිහට ගෙවන්න ඕන. ඒ වගේ ස්කෝලර්ෂිප් නැත්තේ නෑ තියෙනවා. නමුත් ගොඩක් ටිකක් අඩුයි. රජයේ විශ්වවිද්‍යාල වලට සාපේක්ෂව පොඩ්ඩක් අඩුයි. මෙන්ජෝ කියන එකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ ගෙවන්නේ නැතුව නිදහස් කරනවා. ඒ කියන්නේ රජයේ රජයේ විශ්වවිද්‍යාලවල. විශ්වවිද්‍යාල විතරයි තියෙන්නේ. පෞද්ගලික විශ්වවිද්‍යාලවලත් ඒක ඇති නමුත් අඩුයි. එතකොට ඔයා ඉගෙනගත්ත විශ්වවිද්‍යාල නම් මොනවද? ටෝකියෝ ගකුගෙයි දයිගකු. ටෝකියෝ ගකුගෙයි විශ්වවිද්‍යාලය කියලා රජයේ ටෝකියෝතෝ වල තියෙන ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් රජයේ. ඊළඟට තවම ටෝකියෝ තව එකක් එක ඉවර මාස්ටර් එක කරේ. ඊට පස්සේ ටෝකියෝ මෙට්‍රොපොලිටන් යුනිවර්සිටි සුතෝ දයිගකු ටෝකියෝ දයිගකු ඉන් කියලා ඒක තොරිචු දයිගකු කියලා මුලින් තිබුණා. ඊට පස්සේ නම නගත්තා. ඒකේ තමයි PhD එක කරේ. ඒක දෙකම රජයේ ප්‍රධාන විශ්වවිද්‍යාල දෙකක්. එතකොට ඔයා දැන් ඉගෙනගත්ත දේවල් වලින්
කරන දේවල් මොනවද? දැනට මම ඉගෙන ගත්ත දේවල් වලින් කරන වැඩ ගොඩාක් තියෙනවා.